කොහමද යාළුවනේ මං හොඳින් ඉන්නවා. ඒ වගේ ඔයාලට හොඳින් ඉන්න ඕනේ කියලා මම ප්‍රාර්ථනා කරගන්නවා. ඔයාලා දකින්නේ මගේ උදේ වරුවක් තමයි. මං අද උදේට ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපි එක තමයි හදන්නේ. මොකද මේකට හාල් පිටි කෝප්පයයි ඒ වගේම වතුර කෝප්ප දෙකයි. එච්චරයි ඕනේ, වෙන මොකුත් නැහැ. ලේසියෙන් හදාගන්න පුළුවන් රසත් එක්ක. මේකට ඔයගලන්ට ඕනි නම් විතරක් වෙජිස් එහෙම දාලා හදන්නත් පුළුවන්. මම නිකම්ම තමයි හදාගත්තේ. මොකද ඊයේ උයපු කරි වලින් චුට්ටක් එහෙම ඉතුරු වෙලා තිබුණා. ඒකත් එක්ක කන්න තමයි හිතාගෙන මම මේක හැදුවේ. හරි ක්‍රිස්පි එකට ආවා. චුට්ටක් එහෙම ගී ටිකක් දැම්මට පස්සේ හරිම රහයි. ඔයාලා try කරලා බලන්නකෝ ඉතින්. මගේ කටහඬ චුට්ටක් වෙනස් වෙලා ඇති. දැන් නම් ටිකක් එහෙම හරි අසනීපේ තමයි ඉන්නේ. මම වීඩියෝ ගේන්නත් මට කැමති නැහැ. ඒ වුණාට මම වීඩියෝ එක අරගෙන ඒ කියලා බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවනේ. ඒගොල්ලන් දෙන්නෙක් තුන් දෙනෙක් වුණොත් ඒගොල්ලන් වෙනුවෙන් මම වීඩියෝ එක හදනවා කියලා හිතාගෙනයි මේ channel එක මම පටන් ගත්තේ. ලංකාවේ නම් පුදුම විදිහට ලෙඩ බෝ වෙගෙන ඉන්නේ. ඒ නිසා ඔයාලත් හරි පරිස්සමෙන් බලන්න, බබාලවත් පරිස්සමෙන් බලාගන්න. මම මේක ඔයාලට කියන්නම හිටියේ මේ වෛරස් එක නම් හරිම අමාරුයි ඇඟට. ඒ වගේම මහන්සියකුත් එනවා. දැන් නම් බෑ. බෙහෙත් බීලා දැන් නම් ඇති වෙලා තියෙන්නේ. ඔයාලට හරි පුළුවන් විදිහට පරිස්සමෙන් ඉන්න වටපිටාව සුද්ධ කරගන්න. මම බෙහෙත් බොන අතරතුරේදී මං උදේට මං අරගෙන විටමින් එක බොන්නත් අමතක කරේ නැහැ. ඒකත් බිව්වා. ඉතින් ડોක්ටර්ගෙන් සජෙෂන් අහලා තමයි ඒක බිව්වේ. ඔයාලා බලනවා ඇති මම මොනවද කරන්නේ කියලා. මොකද මං ආව කොෆි මැෂින් එකක් නැහැ. ඒක නැහැ කියලා මං නිකන් ඉන්නෙත් නැහැ. මට ඒ රහ බලන්න ඕන වුණා. ඒ නිසා මං ඒ විදිහටම මං කොෆි එක කරගත්තා. මේක කරන නම් චුට්ටක් වෙලා ගියා. මොකද යාන්තම් වතුර අරගෙන ඒකට කොෆි පොඩර් දාලා ඒක හොඳට බොයිල් වෙන්න දීලා ඒක ගොඩාක් ප්‍රොසෙස් කරනවා. ඒක මේකට ඒ වීඩියෝ එක නම් එකතු කරන්න ගියොත් ලොකු වෙනවා. ඒ නිසා තමයි මම මේක ගත්තේ නැත්තේ. ඊට පස්සේ ඇඳුම් ටිකක් තිබුණා වේලෙන්න දාන්න. ඒක දාලා දවල්ට උයන්න මං ආවා. මොකද දවස් 6ක් 7ක් වගේ කාලයක් මට කන්න බැරිව ගියා. කන්න බැරිව කියන්නේ එච්චර අමාරුවක් නෙමෙයි. මොනවා කෑවොත් ඒක තිත්තයි. මොන රස කෑම ගෙනාවත් මට ඒක තිත්තයි. ඉතින් මං අද තමයි පුළුවන් විදිහට උයන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මට පුළුවන් විදිහට ඒ වගේම ලේසියෙන් හදාගන්න පුළුවන් මෙනු එකක් අරගෙන මම දවල්ට උයන්න ලේස්ති වුණේ. මේ කැප්සිකම් එක අරගෙන ඒක ඇතුලේ තියෙන අර සීඩ්ස් ඔක්කොම මේක එළියට අරගෙන ඒකට ස්ටෆින් කරලා තමයි උයන්න යන්නේ. ඒ අතරතුරේදී මම මාළු එකට ටෙම්පරාදුවත් කරගත්තා. ඒක නම් වීඩියෝ වල නැහැ. මේ මාළු කරියන කියන්න ඕනේ හරි රහට තිබුණා. ඉතින් මොනවා වුණත් දන්නේ නැහැ. දවස් 7ක් 6ක් වගේ කෑව නැති වුණ මේ කන්න නැතුවනේ හිටියේ. ඒ නිසාද දන්නේ නැහැ මෙච්චර රසට මට අර මාළු කරියේ කටට වැදුනේ. ඒක දැම්මන අතරතුරේදී මං කැප්සිකම් එකට ඕන ස්ටෆින් එකට ඕන දේවල් කරගෙන තමයි දැන් ඉන්නේ. ඒකට මං මුලින්ම ටින් කරපු ෆිෂ් තමයි දාන්න හැදුවේ. ඊට පස්සේ බිත්තර ගෙදර තිබුණා. ඒකත් දාලා ඒක ස්ක්‍රම්බල් කරලා ඒක තමයි ස්ටෆින් එකට අරගත්තේ. මං ඔයාලට වීඩියෝ එකේ මගෙදිත් කියන්නම් පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න. කියන්නේ මේ අමාරුව දරා ගන්න බෑ. පොඩි කෙනෙක්ට આવොත් කොහොම දරා ගන්නද කියලා හිතන කොටත් දුකයි. අද නම් වැඩ ගොඩාක් තියෙනවා මේකත් එක කරන්න. මොකද දවස් 5ක් 6 ඉඳන් ගෙදර වැඩියෙන් අස් කරගත්තේ නැහැ. ඉතින් මං අරගත්තු වීඩියෝස් ටික තමයි මේ දවස් 3කට සැරයක් එහෙම දැම්මේ. පුළුවන් විදිහට මම ඉස්සරහටත් වීඩියෝ ගේන්න උත්සාහ කරන්න. අර කැප්සිකම් එකට මම මේ දාලා තියන්නේ 3-5 කුඩු දාලා තියෙනවා. ඒකට අනිත් එක මිරිස් කුඩු ඒ වගේම කහ කුඩු දාලා ඒක ටෙම්පරාදු කරලා ඒකට මිටිකිරි දාලා ඊට පස්සේ කැප්සිකම් එක දැම්මා. ඒක චුට්ටක් එහෙම තැම්බෙන්න තිබ්බා. ඒ අතරතුරදී මාළු එකත් මැරිනේට් කරගත්තා. දැනටම මගේ කුකින් ප්‍රොසෙස් භාගයට භාගයක් ඉවරයි දැන්.
අද කිරට හොයන්න යන්නේ බෝංචි තමයි. මං ඇයි බෝංචි එක තෝරගත්තේ කියලා කියනවා නම් ඇත්තටම ඒක හරි ලේසි හදන්න. ඒකයි මං ඒක තෝරගත්තේ. මං බෝංචි ටිකට කිරි එකතු කරලා ඒක තැම්බන්න දීලා මං අනිත් පැත්තේදී මැරිනේට් කරපු මාළු ටික තමයි ෆ්‍රයි කරගන්න හදන්නේ. මේක ෆ්‍රයි කරාම මගේ කුකින් වැඩ ඔක්කොම ඉවරයි. මං කුක් කරන අතරතුරේදී එකතු වුණු භාජන ටික ඒ වගේම කිචන් එක චුට්ටක් එහෙම අස්පස් කරලා ඔක්කොම වැඩ ඉවර කරගත්තා. උයලා ඉවර වෙලා වෙන වෙන භාජන වලට මං කර ටික එකම දාගත්තා. අද දවල්ට අපේ ගෙදර මෙනු එක මේක තමයි. ලස්සන බලන්නකෝ ඉතින්. දවල්ට උයලා ඊට පස්සේ මම වීඩියෝ ගන්න ගියේ නැහැ. ආයෙත් මම වීඩියෝ එක පටන් ගත්තේ හවස් වරුවේදී තමයි. මම හවසට තේ එකක් හදන වීඩියෝ එකෙන් තමයි ආයෙත් මම වීඩියෝ එක පටන් ගත්තේ. මේ මටත් මගේ හස්බන්ඩ්ටත් තේ එකක් මම හදනවා. ඒක හදලා අපි චුට්ටක් එහෙම කතා වෙලා ඊට පස්සේ අපි අපේ දේවල් ටික කතා වෙලා අපි ගණන් කරන ඕනේ ටික ගණන් කරලා ඒ වගේ තියෙන අර ඉතුරු වෙලා තියෙන අපේ ෆිනෑන්ෂියල් සයිඩ් එකත් බලලා එනකොටම රෑ වුණා. ඊට පස්සේ රෑට තිබිච්ච භාජන ටික ඔක්කොම හොදලා කිචන් එක අස්පස් කරලා මං රෑට කොහොමත් උළු හාල් එක පැඟෙන්න දානවනේ. ඒකත් පැඟෙන්න දාලා ලයිට් ටික නිවලා මං ගියා නිදා ගන්න. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලත් ආසාවෙන් බලන්න ඇති කියලා. ඒ වගේම ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න.